කුමරුන් මෙහෙනවා රන් පාටින් නොබෙදිලි සැනරුව දැක I think of all the times we lay looking up out at the stars. Nervous of the way you make me feel. You're setting fire to my heart. Before you, what was that? Don't recognize, now I'm looking back. How I adore you, it can't be matched, no. Ooh. All my love, I have only love for you. More than enough, the simple way we move to this day, this life, this madness. You're the constant and the cause for all my love, I have only love for you. We're all in over head and heart, but tell me who could have known? Oh, honestly, I never thought we'd meet and fall and land into this truth. Oh, before you, oh, what was that? Don't recognize now how I adore you. This
රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සියලු දිව්‍යහාඳුරන් වහන්සේලාගේ දේවාරක්ෂාව පිහිට රැකවරණය මුදුන්පත් කොට ඉන්න පළමුව පෝරුවට ගොඩවීමට මත්තෙන් මේ මල් පහන් සුවඳ දුම් ජය සක්නාදී මඟුල් පෙරනාදේ ගාථා ආදී කොට ගත්තා වූ සියල්ල සජ්ජායනා කරලා පිහිට ලබා දීලයි පෝරුවට ගොඩ කරේ මේ සියලුම දෙනා පිහිට වුණා. එහෙමනම් පිළිවෙත් ඉටු කිරීමට අවසරයි කියලා පිළිවෙත් ඉටු කළ යුතුයි. පුතේ සිහි කැඳවා ගන්න ඕනේ. තුනුරුවන්ගේ දිව්‍යංගේ දේවාශිර්වාදී වගේම දෙමාපිය වැඩිහිටි නෑ හිතයිශීන් හත්මුතු පරම්පරාව ආදී කොට ගත්තා වූ සියලු දෙනා ගෞරවයෙන් සිහි කරලා ඇත්තන්ට ගෞරව කළා වන්දනා කළ යුතුයි. පෝරුවේ සිරිතත් දලුමුර පූජා කිරීමේ චාරිත්‍රය. පළමුව මේ සකසා ගත්තා වූ මංගල බුලත්තුරුළු හත ඔබ දෙදෙනාගේ දේවත්වයෙන් සලකන මුතුන් මිත්තන් කොට සලකන හත්මුතු පරම්පරාව උදෙසා පූජා වේවා. දෙමාපියන් නෑ හිතයිශීන් සතර වර්ග ඥාතීන් ආදී කොට ගත්තා වූ සෑම සියලු දෙනාගේ නාමයටද මේ දලුමුර පූජා වේවා. අද පටන් ආරම්භන මේ පින්වත් සරණ මංගල්‍යයට ඇත්තන්ගේ ආශිර්වාදයේ දේවත්වයෙන් උපරිහෙලා ලැබේවා කියලා ගෞරව දක්වලා සිහි කරලා වන්දනා කරමු. කඩුවක් තියන්ට මල් බොකි එකක් කරන් තියන්න. ඒ දෙන්නම මූණට මුණ හැරෙන්නකෝ. දුව මෙතෙන්ට කිට් වෙන්නකෝ. හරි. දුවගේ අම්ම බුලත් අත දෙන්නකෝ දුව අතට. පුතේ බුලත් අත අනිත් පැත්ත හරවල මහත්තයාගේ අතට දීලා ආයිබෝන් කැටිස නමල. හරි. පුතේ අත් දෙක ඔහොම පාත් කරන්නකෝ බිමට බුලත් අතත් එක්කම. ඔහොම අතාරි. දාන්න. හරි. අම්මා බුලත් අත පුතාට දෙන්නකෝ. හරි. බුලත් අත මනමාලි අතට දීලා ආයිබෝන් කියන්න. හරි. අත් දෙක පාත් කළා එහෙම බුලත් එතන දාන්න. කෙලින් දාන්න. අප්පච්චි බුලත් අත දෙන්න. ඒ විදිහටම චාරිත්‍ර කරන්න. ශ්‍රී රාම පුරිසෝත්තමා නර හරි නාරායණී කේසවක් ගෝවින්දා ගරුඩධ්වජං ගුණ නිදින් දාමෝදරා මාධවා හේ කෘෂ්ණාපති කමලාපති શિવපති सीतापति श्रीपति श्री वैकुंठपति चराचरपति लक्ष्मीपति पाहि मं त्रैलोक्य तिलकं श्रेष्ठं स्तार्थ सिद्धि संभवं प्रणमामि सततं भक्ति रत्नत्रे सर्वमंगलं मंगलम देवसेनानि मंगलं कुंकुमानि च जय राजांच मंगल्यक भूमदेवी नमो वरं यनुद यनुकी हें सत्ति श्री विराजमान भुवनत्रय जगत्त्रय वासींत अभयदानादि त्रिविध दाने केल पैमिनी हपत्तो जय मंगल्य प्रधान्य कलाऊ बुद्धादि रत्नत्रेट मागे भैरोग पुलाचार भक्ति प्रेमाति भारावनतोत्तम मार्गे कर्ण कुटगिन सादर सितिन नमस्कार करे मेवा सकसा वंदे वंदे තුනුරුවන්ගේ දෙවියන්ගේ මෞදිමාපිය හත්මුතු පරම්පරාව වැඩිහිටියන් ආදී කොට ගත්තා වූ සියලු දෙනාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය වන්දනා කළා. පූජනීය පිළිවෙත් ඉටු කරා. සියලු දෙනා උපද දිනාට පිහිට වුණා. පිහිට නොපෙනීලා ලැබුණා. මින් මතු වටිනා කියන පිළිවෙත් ඉටු කර සරණ මංගල්‍ය පිහිටවන්ට එහෙමනම් සියලු දෙනාගෙන් අවසරයි කියලා ඉසනමල දෙපාර්ශ්වයට ගෞරවාචාර කරන්න. ගෞරවාචාර කර මේ පින්වත් දරුවන්ට එලෙස සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉපේවා. යහපතක්ම සිද්ධ වේවා කියලා අපි අවසරය දෙමු. පිළිවෙත් ඉටු කරලා සරණ මංගල්‍ය පිහිටවන්න සියලු දෙනා දයත් එක්කාසු කරලා ආයිබෝන් කරනවා. හොඳයි. මුදුමාල පළඳනා ඌ පිළිවෙත් ඉටු කරන මොහොතයි පළමුවත් කුල දියණිය වෙනුවෙන් පළඳන මාලේ පැළඳුවේ මේ කටයුත්ත ඉටු කළ යුතුයි. පුතා. හොඳයි පළඳන්න. කෝරේ සර්ජිත දාන සීල විදිනා ලද්දවා මහත් බුද්ධිනා කාර්යත්වා වර පංච ධර්මමස මං රක්සන්තු මේ සාදුකන් භූරෙන්තෝ දස පුණ්‍ය කෘත්‍ය බහුලන්ත්‍රේ විස්නුතේ බුද්ධාං කුරෝ සර්වෝපාද්‍රව සර්ව රෝගමපහං සර්ව දෝෂමපහං පූර්වාන්තු තේ සුභ මංගලං. හරි
වම් අතේ වෙද කිල්ලට පලඳන්න. ශ්‍රීමත් පංකජ විශ්වරෝ හරිහරෝ වායෝත් මහේන්ද්‍රෝ නලක් චන්දෝ භාස්කර විෂ්ණුපාල වරුණක් ප්‍රේතාභිපාදී ග්‍රහක් ප්‍රත්තුඤ්ඤෝ නලකූබරක් සුරගජක් චින්තාමණී කෞස්තුභං ස්වාමීනේ ස්වස්තේ ධරක් සකල බලදවත් පූර්වාන්තු තේ සුභ මංගලං. හරි දකුණු අතේ වෙත කිල්ල. ශ්‍රීමාන් උත්පල වරුණ හේන රුචිරන්දේ හේන සෝභාස්කරන් ධෛර්යම් භාග්‍ය බහුත්‍රතං ච විපුලං තේජේන ලෝකේශ්වරං නිත්‍යං රක්ෂිත දේහමේහ රුචිරන්ත්‍රේ විස්මෘතේ බුද්ධාංකුරෝ සර්වෝපාද්‍රව සර්වරෝගමපහං සර්ව දෝෂමපහං පූර්වාන්තු තේ සුභ මංගලං. හොඳයි මුදුමාල පළඳනා වූ පිළිවෙත పూర్වයේ වටිනා වූ කටයුත්තක්. පිළි ලබා දීම පිළි පැනදවීම කියන චාරිත්‍රයත් වටිනා ගෞරවනීය වූ පිළිවෙතක්. විශේෂයෙන් මේ පින්වත් කුල කුමරියව සරණ පාවා ගන්නා වූ කුල පුතුණුවන් සිහි කැඳවා ගන්න ඕනේ. මේ දියණියව මව් දෙමාපියන් හදා වඩා ගත්තේ ඒ දියණිය වෙනුවෙන් යුතුයකම් කියාදී ගුණධර්ම කියාදී සියලු සැප සම්පත් උපරිලා ලබා දී ආදරය කරුණාව දයාව භක්තිය ගෞරවය පෙරදරි කරගෙනයි මේ සියල්ල සරණ මංගල්‍ය මේ මොහොතේ පිහිටුවේ අනතුරු ඒ වගකීම් ටික ඔබතුමාට පැවරෙනවා. ඒ පැවරීම මින්මතු ගෞරවාන්විත ඉටු කරනවා කියන පොරොන්දු චාරිත්‍රයක් තමයි පිළි ලබා දීම. මොකද කියන්නේ? අඳුමකින් පොරොන්දු වෙන්න බෑ. හිතින් පොරොන්දු වෙන්න ඕනේ. එහෙමනම් අද මේ මොහොතේ පටන් මේ පිළිවෙත් සියල්ලම නොපිරිහෙලා ගරු කටයුත්තක් ලෙස මා බාර ගන්නවා කුල කුමරිය වෙනුවෙන් ඉටු කරනවා කියලා. ගන්න. පිළි ලබා දීමේ චාරිත්‍රය වටිනා කියන ගෞරවාන්විත කටයුත්තක්. මේ දරුවා ලස්සන කුල කුමරියක් ලෙස සරසලා පෝරුවට කොට කරේ මේ පිළිවෙත් ලැබුණු නිසා ඒ නිසා අද මේ මොහොතේ පටන් පිළි ලබා දීමේ සත් කටයුත්තත් නොපිරිහෙලා දිවි ඇතිතුරාවට මා විසින් කුල කුමරිය වෙනුවෙන් ලබා දෙනවා කියලා පොරොන්දු චාරිත්‍රයක් ලෙස ඔබතුමා අතින්ම පිළි පැනදවීමත් ඉටු කළ යුතුයි. උරහිස් උඩ තියන්න දුව පිළිවෙලට තියන්න. අන් එහෙම තියන්න කැති. හරිද පුතේ? පුතේ අරන් තියන්න. මේක හන්දවන්න. ශ්‍රීනදාරී සරස සරසේ භාරතේ සුප්‍රසන්නේ වේනාධාරී චාරු හිසුරේ මහාදේවී චාරු හදනී චන්දෝදරී නාම රූපී කොමල මధు මුදු ලෝචනී භාගීස්වරේ ශ්‍රී සරස විභගවතේ මන්දම්මිත්වා පත්මපාණී. මේක අත්දකින්න ඕනේ. පුතේ ඔය පොල් ගෙඩිය දෙපැත්තට ඉස්සරහින් හාල් පැවුනට කමක් නැහැ. දකුණු අත එකට ඉන්නකෝ. හරි. මෙන්න මේ සුරංගිලි දෙක තුන් පොටක් පටවල ගෙට ගන්න. තුන් පොටක් ඈ. සබ්භාව මංගලං උපන්දව තුන් නිමිත්තං සබ්බීති රෝග ග්‍රහ දෝෂ මසේක නින්දා සබ්බන්තරාය බය දොස්සු පිනං අකංසම් බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන විනාශයන්තු. සියලුම දෙනා මේ පින්වත් මොහොත දැක බලා කියාගෙන මේ දරුවන්ට ආශිර්වාද ගෞරව දැක්වීම සඳහායි සහ සම්බන්ධ වුණේ. අපේ ආගම දහම පිරිත පිළිවෙත වටිනා වූ චාරිත්‍රවතාවත් ගුණධර්ම මුදුන්පත් කොටගෙන එකට සිටගෙන එකම මොහොතක් කොටගෙන එකම හඬක් නගා කෙනෙකුට පිහිටවන්නා වූ උත්තරීතර යාග සාන්ති තමයි මේ සරණ මංගල්‍ය. සරණ මංගල්‍ය පිහිටවනවා කියන්නේ කෙනෙකුට පිහිටට ළඟා වීම, ළඟා කර ගැනීමයි. එහෙමනම් සරණක් වෙනවා කියන්නේ පිහිටවීමයි. ඒ දෙපළයි මංගල්‍ය පිහිටවන්නේ. ඒ මංගල්‍යයට පිහිට වෙන්නයි අපි ආවේ. සියලුම දෙනා සතුටින් මෛත්‍රියෙන් කරුණාවෙන් ආදරයෙන් ගෞරවයෙන් වැඳගෙන මාහා එක්ව මොකද මේ පිරිත මුල් වෙලා තියෙන දෑගිලි බැඳලා තියෙන පිරිත් වලින් කෙන්නේ තියෙන අනුභව සම්පන්න පිරිත් සියලෝ දෙනා වැඳගෙන මේ දරුවන්ට අකටයුත්තක් අයහපතක් නොවි වාසනාවන්ත වූ සරණ මංගල්‍යයක් වේවා කියලා එක විනාඩියක් මාහා එක්ව සෙත් පිරිත් සජ්ජායනා කරමු. පැන්වක් කරන් මහත්ය පිරිත් උරට සබ්බීතියෝ විභජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ජයෝ මුනින්දස්ස සුභෝදි මුහුලේ අහෝසිමා රත්ස පරාජයෝ උජ්ජෝසයොන් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයත්තු තුයිහං නක්කත් යක්ක භූතානම් පාපග්ඝා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තුතේ සංඋපද්‍රවේ යන්තුන් නිමිත්තන්නව මංගලංච යෝජාමනා පෝසකුණද්ද සග්ගෝ පාපග්ගවෝ දොස්සු පිනංගකං සම්බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන විනාශයන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේති පානිනෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානන්තයම් බලං අරහන්තා නන්ත තේජේන රක්ඛම් වන්දාමි සබ්බ සෝජයන්තෝ බෝධියා මූලේ සක්්‍යානන් නන්දි වඩ්ඩනෝ ඒවන්තුයි අංජයෝ හෝතෝ ජයස්සෝ ජය මංගලං. හොඳයි. සුබසරණ මංගල්‍ය පීඨෙව්වා වූ පින්වත් දරුවන්ට මව්දෙමාපියන් ආශිර්වාද කරන පළමු මොහොත. ඒ දරුවන් සරණ මංගල්‍ය පීඨවා මව්දෙමාපියන් වන්දනා කරන පින්වන්ත වාසනාවන්ත පළමු වටිනා මොහොත. අපේ මහා බෝසතාණන් වහන්සේ බුදුබව ලබා ගන්නට නියත විවරණි දුන්නේ පුතේ මව්පියන්. දරුවෙක් මේ ලෝකයට බිහි වේ නම් ඒ බිහි වෙන පින්වන්ත වාසනාවන්ත මොහොතේ දෙමාපියන් ලෙස අපිත් අත්දැකීම් ලැබලා තිනවා. දෙපළ දෑහින් දැක බලාගෙන පින්වත් සිතුවිලි බොහොමයක් තබාගෙන බලාපොරොත්තු බොහොමයක් තබාගෙන විවරණ දෙනවා. මේ දේවල් මේ ආකාරයෙන් සිදුවේවා අනේ මගේ දරුවාට කියලා. එහෙමනම් ඒ දුන්නු වටිනා වරමක් තමයි පුතේ මේ සරණ මංගල්‍ය. එහෙමනම් වන්දනා කරන ගෞරව දක්වන වටිනා වූ පින්වන්ත මොහොතක් අදත් ආරම්භ කරන මේ සරණ මංගල්‍ය. කිරිකඩ සේලේ පිදීමේ චාරිත්‍ර පෝර්වයේ ඉන් වටිනා වූ පිළිවෙතක් මේ පින්වත් දියණියව මේ මෑණියන් ඉපදුණු මොහොතේ සිට හදා වඩා ගත්තේ නොපිරිලා සියලු සැප සම්පත් ලබා දීලා වඩා වටිනා දේ තමයි ඇඟලේ කිරි කරපුවා හදා වඩා ගැනීම. මේ කිරිවලට ගෞරව කරන පින් සිතුවිල්ලෙන් පුද ලබා දෙන්නා වූ චාරිත්‍රයයි කිරිකඩ සේලේ පිදීම. අම්මා කෙනෙක් දරුවෙකුට රෙදි කච්චියක් පෙඟෙන්න කිරිපුවාත්. අම්මා කෙනෙක් දරුවෙකුට කිරිකලගෙඩි 7ක් පවත් වෙනවා. සම්මතේ හදවතේ ලියා ඇත්තේ එපමණ නුත් පෙව්ව කිරි ගණන් කරන්න බෑ. මිල කරන්න බෑ. ගුණ ගැයුවත් මා කරන්න බෑ. පරක් තෙරක් නොමැති මහා මෙරක් තරම් ගුණති පිණති උත්තමාවිය දෙපලක් වන්දනා කරන්න පිහිට ලැබේවා. ඉපදුණු මොහොතේ සිට මේ මොහොත වෙන තුරාවට ආදරය කරුණාව දයාව භක්තිය ගෞරවය නැන නුවණ ලේ දහඩිය බවට පත්කොට විශ්ම කර්මයා ලෙස දෙපස සිටගෙන උතුම් යුතුයකම් ගුණධර්ම සැප සම්පත් රැකවරණය ලබා දුන්නා වූ මිහි පිට දෙවියන් ලෙස සඳහන් කළ යුතුයි මේ දෙපොළේ ඉන්නා වූ පීතෘන් වහන්සේලා. එහෙමනම් මේ සිව් දෙනා මූලික කොට ගත්තා වූ අනිකුත් සදැහැති ගුණ සම්පන්න මව්දෙමාපිය සෑම සියලු දෙනාගේ පිහිටින් යහපත් පිනති වටිනාකමක් ඇති ගෞරවාන්විත සරණ මංගල්‍යයක් වේවා කියලා අපි පිළිවෙත ඉටු කරමු. මේ දරුවන්ට ආශිර්වාද කරමු. අම්මා ඉස්සරහට. සම්මා සංබුදු සේමයි මා වැදු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා ඔබේ ගුණ කීමට මට නං බෑ නිම්මා සම්මා සංබුදු වෙනදා නිවන් දකින් අම්මා දසමසක් කුස තුලෙහි රඳවා ලොවට මාබී කරපු අම්මේ ගලන රුධිරය කිරට හරවා ඔවා ඇති දැඩි කරපු අම්මේ යස උතුන් මේ මොහොත දක්වා දෙනෙත් දෙකසේ රැකපු අම්මේ යස උතුන් ඔබේ දෙපා නමදිමි යන්ට අවසර දෙන්න අම්මේ. පුතේ තෑග අම්මගේ ඉස පිට කියලා හැටියට පහත් කර වදිනවා. හොඳයි අම්මා පරිස්සමට යන්න අර පැත්තේ. ඔය දුව මේ ට්‍රේ එකයි බුලට් එකයි දෙන්නකො මගේ අතට ටැග් අයින් කරලා. එකත් අයින් කරලා. සුදුරෙද්ද ගන්න. පුතාගේ අම්මෙන් ඉස්සරහට ටැග් ගන්න ගන්න. මවුර දරා මෙලොවට බිහි කරන විට අම්මා හෙළුවේ නෑ දුක් වේ කඳුළු කැට සෙනෙහස කැටි කලේ අම්මගේ පපුව යට අම්මේ ඔබේ සුවඳ පරසතු
මලකි මට ඉස්සපිට තෙල වදින්න. හරි අර පැත්තට යමු පරිස්සමට. දුව මේ පැත්තේ අප්පච්චිට දෙන තෑග ට්‍රේ එකේ තියලා බුලත් තියලා දෙන්නකො මගේ අතට. බුලත් ටික ඉස්සරහට අරවන්න. දුවගේ අප්පච්චින්ට තෑග ගන්න. නෙතට නින්ද නැහැ රැය නිදි වරාගෙන කුසට අහර නෑ දාඩිය පෙරාගෙන අපට දුන්නු හරියන කල බලාගෙන පියේ නුඹට වඳින වදන නමාගෙන මට ට්‍රේ එකයි බුලත් එකයි දෙන්න. ඔහොම දෙන්න ටිකක් අතර පුතේ. පුතාගේ අප්පච්චින්ටකෝ. දඹරන් උනත් මිල අඩු වෙනවා කලෙක මගේ රන් පියා වටිනවා මට හැම කලෙක මගේ රන් පියේ ගුණ කීමට බෑ නොයක බුදුන් දැක නිවන් දකිනවා මතු භවෙක. තෙව දෙන්න මුණට මුණ හැරෙමු. දුව මේ බුලත් අතර ගන්න චුට්ටක් ඈත් වෙන්න. හරි. ගරු කටයුතු ලෙස වටිනා වූ පිළිවෙත් පෙර පැවතුණු යාග චාරිත්‍රානුකූලව ඉටු කළ ආශිර්වාද ලබා ගත්තා. සතුටෙන් දෙපළම සිහි කැඳවා ගත යුතුයි ආදරය, කරුණාව, දයාව, භක්තිය, ගෞරවය. ඉවසීම නැමැති පොරොන්දන් ටික තමයි අපිට බෞද්ධ දර්ශනය තුළ ලබා දීලා තියෙන. මහා වෙලක් ඕනේ නැහැ නේ 20ක් ඕනේ එකක් කරු. නිසා මේ සියල්ල රැක දිවි හිමියෙන් දිවි ඇති තුරාවට යහපතින් දෙදිනාම දිවි ගේ යුතුය. මේ පින්වත් කුල කුමරිය පුතුණුනි බාර ගන්න ඕනේ. මව්දෙමාපියන් කළ යුතුයකම් ගුණධර්ම සැප සම්පත් රැකවරණය ආදරය, කරුණාව, දයාව, භක්තිය, ගෞරවය සියල්ල නොපිරේලා දිවි ඇති තුරාවට මා විසින් ලබා දෙනවා රැක බලා ගන්නවා කියලා ආදරයෙන් ගෞරවයෙන් සියලු දෙනා ඉදිරිපිට මේ පින්වත් කුල කුමරියව බාර ගන්න ඕනේ. බුලත් අතල්ල ගන්නකෝ. කුල කුමරියත් එලෙස ඒ සියලෝම කුදු මහත් වූ කටයුතු වලට හදවතින් අනුගත වෙලා මා පෙර කී ලෙසට ආදරය, කරුණාව, දයාව, භක්තිය, ගෞරවය පෙරදරි කරගෙන දිවි හිමියෙන් දිවි ඇති තුරාවට යහපතින් එතුමා සමග දිවි ගෙවනවා කියලා සතුටින් බුලත් අත පිළිගන්නවා. දෙපා නැමද ගෞරවාන්විතව ආශිර්වාද ලබා ගන්න ඕනේ. වදින්න පුතේ. හරි පුතේ කවන්න බා කවන්න. පැත් කවන්න දුව. 3 4 Bahun sahasamawining Kyaung එකක් කවන්න. Mita sayudantang කිරිවිතු. Girimekalang Udita gora Sasena marang Dhanadidam vidina Jitavamuninga Tam tejasa Bhavatu te Jaya Mangalani Maratirekamayun Cita sambaraktin Gorang panang Levakamangka Matandayakang Kandi sudanta vidina Jitavamuninga Tang tejasa Bhavatu te Jaya
අඩුවලා පැත්තට හැරෙන්න. ඒතාපි බුද්ධ ජය මංගලට ගාථා යෝවාචකෝ දින දිනේ සාරතේ මතන්දින් විද්වානනේක විවිධානි චුපන්දවානි මොක්කං සුකං ආදිගමෙය්‍ය නරෝ සපඤ්ඤෝ උමයංගන සරස්වතී ශ්‍රියා දේවී මහීපති ලක්ෂ්මී බුජපති දිගා සිරි වඩා දෙති තත සත්නෙත්ති නෙත් විදුරත් මහත් තෙජ බල දෙවියනුත් උඩත් දෙරනත් ජලත් පරුවත් වලත් වෙසෙනා සෑම දෙවියොත් තෙජත් විස්නුත් සමන් බොක් සැල් විභීෂණ සිව්වරං දෙවියොත් ජගතේ මනමාල යුවලට සෑම දෙවියෝ වරං දෙතු බොහෝ කලක් මුනි බුදුව වැඩ හිඳ සුරන් හට බණ දෙසුවදා එකල දෙවියෝ අහසේ වැඩලා රුවන් මල් වැසි වැසුවදා එකල්පය 5000 පවතින බුද්ධ ශාසනේ අනුහසින්දා අකල් මරණද පැමිණි ග්‍රහදොස් දෙපිටි පතුලින් දුරුව යන්දා සිරස නලලක දෙනෙත දෙසවන දුකයගෙන දොස හැරසියල් දෑත දසගිලි දෙවල මිට සහ දෝස හැරවී එබඩවැල් කටිය තුනටිය දෙදන කෙන්ඩද පතුල දෙපතුල දෝස හැරවී සියක් ආයුෂ ඔබට බෝවා දේව ජයතිරි මංගලම් රන් පනන් පට පඳුරු දලු මුර ඔප්පුදී ජය මංගලම් සන්තොසින් මේ පුදදි වැස්ලා සිව්වරං දෙවි මංගලම් දුන්න දලු මුර සියලු නෑයෝ පිරිවරා දෙවි මංගලම් පෝරුවෙන් බැස යන්ට අවසර දෙන්න දෙවියනි මංගලං උදංග බේරී බුස භංගනා ගන්තත්වාලකං ඊරණී කේසරීච මකරන් ප්‍රතාපන් ප්‍රතාපචාස්තකං කෝනාස්තකං සර්වතුරාස්ත මංගලම් මංගලම් දේවසේනානී මංගලං කුංකුමානිත ජය රාජාංච මංගල්‍යක් කුම දේවී නමෝ වරං දරුවෝ දෙන්නගේ අතින් අල්ල ගන්න ඕ දෙන්න මමල අත ඔය බලාගෙන ආයා අප්පිය මෙහෙට කිට්ටෙන බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ උතුම් වූ පිහිට ආශිර්වාදයක් සිවුරු දෙවි හාමුදුරන් වහන්සේලාගේ දේව ආරක්ෂාව රැකවරණේ පිහිට ආශිර්වාදයක් නිත්‍යෙන් නොපිරිහෙලා ලැබේවා යහපත් සිතුවිලි යහපත් ආකාරයෙන් සිදු වේවා අපල උපද්‍රව දුක්ඛ දෝමනස්යන් නොම වේවා වාසනාවන්ත පින් ඇති ගෞරවාන්විතෝ සරණ මංගල්‍යයක් වේවා කියලා සිහි කැඳවාගෙන ජයසක් නාදී මගුල් බෙර නාදී පවත්වන නැකත උදා වුණා දකුණු පය පෙරට තබා සතුටින් භූමියට පය තියනවා දෙන්නම දීලා ආයිබෝන් කියන පුතේ හරි බුලත් අත දෙන්න මේ කාටද පුතේ වනමාල මහත්තයාගේ මාමා වනමාලියගේ සුදු මාමා නෝනත් එක්කම එන්න එයා සුදු නැද්ද කියලා හයි ළඟට හරි මේක අල්ල ගන්නකො මේ එතකෝ ඉස්සරේ මට පේන්ටින් එක දෙන්න මෙන්ට හරි සායිබෝන් කියන පුතේ දීලා එන්න මොන මාත්‍යත් එක්ක එන්න හරි මේ දරුවන්ගේ මේ සීයා ඇත්තම්මලා ඉන්නවනේ එක්කන් එන්න
මෙවැන්නක් වූ වටිනා පිළිවෙත් දිවිහිමියෙන් දිවි ඇතිතුරාවට ඉටු කරගන්න පිහිට ලැබෙන්න. මොනියම් හෝ කෙනෙකුගේ පැවැත්ම තීරණය කරන්නේ සතුට තුලින්. නේද? තාන්න මාන්න තනතුරු දේපල වස්තු යාන වාහන ඉඩකඩම් මහා ගොඩට ඉසටත් උඩින් තිබ්බත් නෑ ඒවා කළමනාකරණය කරගන්න බැයි නම් සහ නේද? වටිනාකමක් නැති වුණොත් තුට්ටක් තිබුණ ලේසි. ඒ නිසා දිනුවෙන්ට පකින් දික් නෙමෙයි කියන්නේ කළමනාකරණය කරගන්න පුළුවන් තරම්. එහෙමනම් ඒ කරගත් ඒ සතුටින් පමණයි. කරදර කංකටොළු දුක් බාධක බෑ කියලා හිතුනොත් බෑම තමයි. ඒ නිසා ඒ සියල්ලටම මුල් වෙන්නේ මේ දරුවන්ගේ සතුටටයි. මේ සතුට වෙනුවෙන් තමයි මෙවන්නක් මේ වටිනා පිළිවෙත් ඉටු කරන්නේ. දුන්නේ පණිවිඩයේ ආදර්ශය මා කිව්වේ ආදරය කරුණාව දයාව භක්තිය ගෞරවය ඉවසීම ටික හොඳට තිබ්බනම් පුතේ අපි කියනවා නේද ගොඩම තමයි කියන්නේ. ඒ තමයි තියෙන්න ඕන දෙන්නගේ ඔයිට එහා පොරොන්දන් ටිකක් නැහැ. දෙන්නට ගෞරව කළ යුතුයි, දෙන්නට ඉවසිය යුතුයි, දෙන්නට සතුටින් හිටිය යුතුයි. එහෙමනේ කියන්නේ එතන. ඒ නිසා ඒ සියල්ල ලැබෙන්නේ මේ දෙන පිහිට තුලයි. ඔබ දෙදෙනාට ඒ පිහිට ලැබුණා කියලා සතුටින් හිතා ගන්න මොකද සිනා මුසු මුහුණින් ඉගියෙන් විගියෙන් සියල්ලම මට පේන මට අත්දැකීමුත් තියෙනවා. ඒ නිසා ඒ සියල්ලම මේ ඇත්තෝ ඉටු කළා, පිහිට ලැබුණා, දුනුරුවන්ගේ දිව්‍යයන්ගේ දේව ආශිර්වාදයෙන් ලැබුණා. මින් මනතටත් මේ දරුවන්ට අපි සියලුම දෙනා ප්‍රාර්ථනා කරමු අකටයුත්තක් අයහපතක් නොවේවා. දලදා හාමුදුරන් වහන්සේගේ පිහිට ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහබෝ හාමුදුරන් වහන්සේගේ පිහිට ලැබේවා. ද්‍රෝණියත් තාතු වැඩින්නාව රුවන්වැලි මහා සෑරජාන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ලැබේවා. සිව් දේවාල තුල දේව මණ්ඩල දිව්‍යංගේ දේව ආරක්ෂාව ලැබේවා. පින්වත් රූපකාය සම්පත් ඇති නැනනුවන භාග්‍යවන්ත කුලදරුවන් බිහි කරන්න ශක්තිය ධෛර්ය වාසනාවන්ත භාවයේ දිදිනාට කායික මානසික නිදුක් නිරෝගී සුවතාවය ලැබේවා. සිතන සිතුවිලි ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් පිටුවන දුක් දුරුණු සැපත ළඟා වුණු වටිනා කියන ගෞරවාන්විත සර්වමංගල්‍ය ඔබ දෙදෙනාට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ගරු කටයුතු නිමා කරන දෙදෙනාට රත්නත් දිව්‍යංගේ දේව ආශිර්වාදයෙන් යහපතක්ම සිද්ධ වේවා. මේ කටයුත්ත ගුණවත්ව ඉටු කිරීමට සියලු දෙනාගේ නේද දුන්න දලමුර සියලු නෑයෝ පිරිවරා දෙවි මංගලම් කියලා කිව්වනේ. ඔය ඇත්තන්ට වඩා දෙවියෝ මේ කොහොමවත් නෑ. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ තුනයි. මේ උත්සාහ කරන දිව්‍ය ලෝකේ යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මෙහෙම ඉවර වෙන්න කියලා. උත්සාහ කරමු. ඒ නිසා ලැබිච්ච උත්තරීතර ආත්මය තමයි මේ මනුෂ්‍ය ආත්මය. රන් මිනි මුතු මැණික් ආදී කොටගත්තා වූ සියලු වස්තුන් පළඳාගෙන තමයි එදා සිද්ධාර්ථ යසෝදරා දේවින් වහන්සේ සුබසරණ මංගල්‍යයට දේවාභරණ පළඳන මෙවන් පෝරුවක ඉන්නකොට ඇවිල්ලා තියෙන්නේ දෙවිවරු. ඒ සංකේතය තමයි කරේ එහෙම තියෙන්නේ ලොකුට. ඒවා තමයි පළඳගෙන ඉතින් වටිනාකම කියලා දීලා තියෙන්නේ. සියලු දෙනා වටිනා විදිහට ඇවිල්ලා තියෙන නිසා. ඒ නිසා අදත් මේ පිළිවෙත් ඉටු කරන්න තමුන්නාසිලයි පිහිටුනේ සියලු දෙනාටම යහපතක් වෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං සියලු දෙනාට. හොඳයි. Do you remember back on the first night, shoulder to shoulder, playing the piano in my room? Oh, I do. We started drinking and I told your best friend that I had a feeling one day I was gonna marry you. I already knew. Now you're dressed in white and you're walking towards me. I can't believe my eyes. I'm staring at the rest of my life. I'm a mess inside, 'cause we've come so far and after all this time I finally get to call you my wife. Two words keep playing in my head. Lucky me, I get to marry my best friend. To this moment in this room, you are the rhyme and you are my reason. I can't believe I get to love you like I do. Yeah, it's forever me and you. And now you're dressed in white and you're walking towards me. I can't believe my eyes. I'm staring at the rest of my life. I'm a mess inside, 'cause we've come so far and after all this time I finally get to call you my wife. Two words keep playing in my head. Lucky me, I get to marry my best friend.
ජයසිංහ මුදියන්සේලාගේ අධිෂ්ඨ අවන්තක බණ්ඩාර සහ රණසිංහගේ දුවනි යශෝදරා යන ඔබ දෙදෙනා මා ඉදිරිපිටදී ප්‍රසිද්ධ වශයෙන් ස්වාමි පුරුෂයා හා භාර්යාව වශයෙන් ඔවුන් පිළිගැනීමෙන්ද ඉන්පසු මෙම ලේඛනයේ අත්සන්තදායි බව විස්තර කිරීමෙන්ද ඔබ දෙදෙනා නීතියේ හැටියට විවාහයට බැඳෙන බව ඔබ දෙදෙනා විසින් දැනගත යුතුයි. තවද ඔබ විසින් බැඳෙන්නට අරමුණු කරගෙන තිබෙන විවාහය ඔබ ජීවත් වන තෙක් බලය දෙන නඩු තීන්දුවකින් මිස අන් ලෙසකට අවලං කරන්නට බැරි බවද වැඩිදුරටත් දැනගත යුතුයි. ජයසිංහ මුදියන්සේලාගේ අධිෂ්ක අවන්තක බණ්ඩාරවන මම රණසිංහගේ රුවනී යශෝදරා යන ඔබ නීතියේ හැටියට විවාහ කරගත් මාගේ භාර්යාව වශයෙන් බාර ගන්නා බවට මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වන ඉල්ලා සිටිමි. රණසිංහගේ රුවනී යශෝදරා වන මම ජයසිංහ මුදියන්සේලාගේ අධිෂ්ඨ අවන්තක බණ්ඩාර යන ඔබ නීතියේ හැටියට විවාහ කරගත් මාගේ සාහිත්‍ය වශයෙන් බාර ගන්නා බවට මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වන Ready to fall. I've been holding in everything. I just wanna say the words out loud. I won't let it get the best of me. Gravity holds the key for me now. මොහොතක නිත්‍යන යුදදුරියට පාත දුවබද කරන්නේ සිතන කතන්දර ගන්නකොට නව ජීවිතයට බඳා සම්පූර්ණ ත්‍රිවිධ Ready to fall. Do you remember back on the first night, shoulder to shoulder, playing the piano in my room? Oh, I do. We started drinking and I told your best friend that I had a feeling one day I was gonna marry you. I already knew. Now you're dressed in white and you're walking towards me. I can't believe my eyes. I'm staring at the rest of my life. I'm a mess inside, 'cause we've come so far, and after all this time I finally get to call you my wife. Two words keep playing in my head. Lucky me, I get to marry my best friend. We made it. It's cold. That was fun. I'm holding back tears now, it's so clear now. Everything I ever did led me to you. To this moment in this room, you are the rhyme and you are my reason. I can't believe I get to love you like I do. Yeah, it's forever me and you. And now you're dressed in white and you're walking towards me. I can't believe my eyes. I'm staring at the rest of my life.
best friend. You're my best friend. What if there's a way we can leave this city, pack up all our bags, head to somewhere prettier? But look at all we've made. Could it all mean nothing? All our little plans had to count for something. But you take me deeper than possessions. This love is my confession to you. And all this time I've been searching for an answer, and you're the one my heart is running to. Maybe there's a way we could see the whole world, never work a day, drive down to LA. Everything we've known never seems so faded, but when I hold your hand, I feel that I'm awakening. ඔබ මගේ පාදයයි සැබෑම සුපසිහියේ අභිමානයයි ඔබ මගේ පාදයයි සැබෑම සුපසිහියයි සෙනින් අසින් පුලහිත පියමුණේ සමුරේ අභිමානයයි Love
तुमको पाया है तो जैसे खोया कहना चाहूंगी तो तुमसे क्या कहूँ किसी जबान में भी वो लफ्ज ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूं तुम हो मेहरबान तो है ये दास्तां अब तुम्हारा मेरा एक है कारवां तुम जहाँ मैं मैं अगर कहूँ हम सफर में ही अप्सरा हो
तुम या कोई परी, तारीफ ये भी तो सच कुछ भी नहीं। सारे इश्क की छाव चल छैया छैया, सारे इश्क की छाव चल छैया, बाँव जन्नत चले चल छैया छैया, बाँव जन्नत चले चल छैया, चल छैया 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 छैया। तेरे अनाउंस कर दिया, वो तेरे लिए दिल दुनिया का बाउंस कर दिया। इश्क में तेरे अनाउंस कर दिया, वो तेरे लिए दिल दुनिया का बाउंस कर दिया। बेचैन से होता जाऊं पर मैं ये समझ न पाऊं, ये जादू मेरे बिंदु कैसे सो जाती। शनिवार राती हमें नींद नहीं आती, शनिवार राती हमें नींद नहीं आती, शनिवार राती हमें नींद नहीं आती, शनिवार राती हमें नींद రాజమండ్రి రాగమంజరి మాయమ్మ పేరు కలవనోళ్ళు వేరు విసిరి కళాకారుల ఫ్యామిలీ మరి ఏ కచ్చ గడిక నిద్రపోదు నిమ్మ మాదిరి సోకులాడి స్వప్న శ్రీలడి నిర్మల పసుపు మాట తీరు బంధ పందిరి, రక్తనాడు కుంది నీ కంట కుంది గుండెలోన తీరి విడిరి। కుర్చీని మాట్లాడేది तेरे लिए ही तो सिग्नल तोड़ ताड़ के आया दिल्ली वाली गर्लफ्रेंड छोड़ छाड़ के। तेरे लिए ही तो सिग्नल तोड़ ताड़ के आया दिल्ली वाली गर्लफ्रेंड छोड़ छाड़ के। ऑफिस में आते खाके रस्ते पकड़ के बता के आया, तेरे लिए कैसे ऐसे छोड़ छाड़ के।
අයියෝ හරි හරි තව විනාඩි 5කින් එන්නම්කෝ. ආරයට පොඩ්ඩක් කිව්වනේ. අපේ රොදාට පොඩ්ඩක් කියලා. විනාඩි 30යි තියෙන නිසා කමු. Yeah.
හරි හැමෝම හයියෙන් කියමු කොහොමද?
හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මේ අවස්ථාවට පැමිණ සිටින මනාල පාර්ශ්වයේ දෙමාපියන් ඇතුළු නෑදෑ හිතවතුන්ගෙනු ඒ වගේම අපේ මනාල දියණියගේ පාර්ශ්වයේ දෙමාපියන් ඇතුළු සමගෙනුත් දයාබර පුතුණන්ගේ සහ දියණියගෙනුත් අවසරයි. අපි අද දවස ඊටාම ප්‍රීතිමත්ව සතුටුව ගත කළා. විශේෂ කාරණාවක් හේතු කරගෙන මීට අවුරුදු කිහිපයකට උඩදී නන්නාදුන්න ප්‍රදේශයක නන්නාදුන්න පවුල් දෙකක් අද අපට පුළුවන් වෙලා තියෙනවා ඊටාම සමීප ඥාති සම්බන්ධතාවයක් පවත්වා ගන්නට පුළුවන් විදිහේ පවුල් සම්බන්ධතාවයකට අද මුල පිරුවා. අපිට සතුටු දවසක් ඒක. අපි හැමෝම එකතු වෙලා වැඩිහිටියන් විදියට ඒ දෙපළට ආශිර්වාද කරන්නට අද අපි එකතු වුණා. උදේ ඔබ දුර බැහැර සිට මේ නුවරට ඇවිල්ලා මනාල දියණියගේ පාර්ශ්වය වෙනුවෙන් ඔබ සැම අපි පිළිගනු ලැබුවා. ආදර සංග්‍රහවන් ඔබට ප්‍රදානය කළා. ඒ කරපු කාර්යයන් වල යම්කිසි අඩුපාඩුවක් තියෙනම් ඒව ඇත්තට මතකයේ තියාගන්නට එපා. අපි බලාපොරොත්තුව අපේ ප්‍රාර්ථනාව අපේ පවුල් දෙක සම්බන්ධ කරපු ඒ දුවගේ සහ ඒ පුතුණුවන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට සුභාශිංසනය කිරීමයි. ඇත්තම මේ දරුවන් දෙදෙනාට යමක් අපට ප්‍රකාශ කරන්නට හෝ අවවාද කරන්නට හෝ අනුශාසනා කරන්නට උපදෙස් දෙන්නට කාලය හෝ අවකාශය හෝ නෙවෙයි. ඒ කියන්නේ ඔවුන් ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ දැන හඳුනාගෙන ඔහුගේ ජීවිතය කොහොමද ගොඩනගා ගන්න කියන එක පිළිබඳ දැනුම් තේරුම් තියෙන දෙන්නෙක් විදියට ඒවා වටහාගෙන ජීවිතයේ යුග දිවියක් විදියට අද දින ආරම්භ කරන ඒ ජීවිතයේ අවබෝධයෙන් තමයි ඔවුන් දෙදෙනා තීරණය කළේ අපි දෙදෙනා මෙත පටන් සහකරුවන් විසින් ජීවත් වෙනවා කියන එක. ඉතින් අපට තියෙන්නේ සුභාශිංසනය කිරීම පමණයි. ඒත් දයාබර පුතුණුවනි දයාබර දියණියනි වැඩිහිටියන් විදියට අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබ දැනුවත් කිරීම අපගේ යුතුයකමක් වෙනවා වගකීමක් වෙනවා. ඔබේ ජීවිතේ ප්‍රීතිමත් කරගන්න සතුටින් ගත කරන්නට අපි අපේ ජාතියක් විදියට අපි මිනිස්සු විදියට වෙන්න ඕන දේවල් පිළිබඳව ඒවට වටිනාකමක් දීලා ජීවිතේ ගොඩනගා ගන්නට මහන්සි ගන්න. ඒකට පෙරවරුවක් විදියට තමයි අද සාම්ප්‍රදායික ගති ලක්ෂණ සාම්ප්‍රදායික ඒ අංගෝපාංග පූර්වයේ චාරිත්‍ර විවිධ චාරිත්‍රත් එක්ක මේ අද දින උත්සවය පැවැත්වුණේ. ඒ වගේම නූතන විවිධ අංගෝපාංගත් එකතු කරමින් ඌව පළාතෙන් ආපු ඔබට කඳුරට දරුවන්ගේ දක්ෂතා
ගෙනහැර පාපු අවස්ථාවක් වුණා. බලන්න ඇත්තටම ඒ දුවා දරුවන් YouTube එකෙන් බලලා Telegram එකකින් බලලා කොහොම දේවල් කරන්න පුළුවන් නම් ඉගෙන ගත්තා නම් කොහොම මොන දක්ෂතාවයන් පෙන්වුම් කරයිද? වැඩිහිටියන් විදිහට අපිට යුතුයකමක් තියෙනවා ඒ උන්ගේ දක්ෂතාවයන් යම් කිසි හොඳ තැනකට ගේන්න පුළුවන්. ඇත්තම මම දැක්කා මගේ දරුවත් ඒ අවස්ථාවේදී තියා බොහොම සතුටුයි ජීවිතේ මුල් අවස්ථාවට එවැනි දක්ෂතාවයක් ගෙනහැර පෑම ගැන. වැඩි කතා කරන අවස්ථාවක් නෙවෙයි. මම මේ යුවදීපති දෙදෙනාගෙන් ඉල්ලා සිටිනවා දයාවට දියණිය ඔබගේ මව සහ පියාගේ යුග විවාහ සාධික කරෙත් මට පුළුවන්කම ලැබුණා ඒ වාසනාව ලැබුණා ඔබගේ විවාහයත් සාධික කරන්න මගේ ඉල්ලීම මට තව අවුරුදු කීපයකින් ඔබගේ දුව දරුවා වෙනුවනුත් ඒ සාහිත්‍යයට අත්සන් කරන්න අවස්ථාවක් ලැබේවා කියලා. මම හිතනවා මේ අවස්ථාව ඔබට තවත් අවවාදන් උපදෙස් ලබා දෙන්නට මනාල පාර්ශ්වය විසින් මම මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. ඔබට යමක් කියන්නට ඇති මේ දුව දරුවා වෙනුවෙන් ඒකට අවස්ථාවක් ලබා දීම මම නිහඬ වෙනවා. ඔබ ස්තුතියි. යුවතිපති දෙපළ ප්‍රදාන කොට ඇති මනවාල මහත්මියගේ පාර්ශවයේ සියලු දෙනාගෙන් සහ අප සමග පැමිණි අපේ පවුලේ සියලු දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාවේදී මහිතන කාල වේලාව මදි අපිට දීර්ඝ වශයෙන් කතා කරන්නට. අපේ අවදාළු ශාස්ත්‍රාධිරි ටික අපේ මහා මඟුල නැත්තම් දෙවිඩි ගමන තියෙන්නේ 12 වෙනි දින. එදින අපි එෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මා විශේෂයෙන් මෙතනට පැමිණියේ අපි මේ ප්‍රදේශයට පැමිණියේ ලයි සිට අපිව සුහදව පිළිගෙන සියලු තරඟා කටයුතු ඉතාම සාර්ථකව අපිට ඉෂ්ට සිද්ධ කරා. ඒ වෙනුවෙන් මඩාල මහත්මයාගේ දෙමව්පියන් වෙනුවෙන් සහාය පාර්ශ්වය වෙනුවෙන් ඔබ සැමට අපේ පවුලේ ස්තුතිය ප්‍රකාශ කිරීම සඳහායි මම අවස්ථාව කරගන්නේ. අද මා හිතන්නේ හද්දා මඟුලේ 5 වෙනි දිනය අපි කියනවා කතාවට හද්දා මඟුල් කරනවා කියලා. මේ අපි අද ගත කරන්නේ ඒ හද්දා මඟුලේ 5 වෙනි දිනය. තව ඉදිරියට තව දින දෙකක් තියෙනවා මේ මඟුල අවසන් වෙන්නට. එහෙමනම් ඒ සියලු කටයුතු මේ දෙපළට ඊටම සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාසනාව ශක්තිය තිබුණා. ඒ වගේම දෙපාර්ශ්වයේම දෙවෝපියන් සියලු දෙනාගේ සහ ඥාති සහෝදර සහෝදරයන්ගේ සහයෝගය ලැබුණා. ඒ ගැන මට විශ්වාසයක් තියෙනවා. එහෙමනම් ඉදිරි කටයුතුත් මේ දෙපළගේ සාර්ථක කර ගැනීමට මේ වගේම ඔබගේ සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි අද කාලේ මංගල සභාවල කතා කරනකොට යුවතිපති දෙපළට වැඩි අවදාළු ශාස්ත්‍රාධිපතිට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ කාලයට වැඩිය ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් අද කාලේ ඉන්න තරුණ පිරිස තාක්ෂණය උපයෝග කරගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම සහ වෙනත් දේවල් උපයෝග කරගනිමින් සාර්ථකව පෞල් ජීවිත ගත කිරීමේ අඩිතාලම ඔවුන්ම විසින්ම දා ගන්නවා. එනිසා අපි එදා වගේ වැඩිහිටියෝ වශයෙන් අද කාලයේ ජීවත් වෙන තරුණ පිරිසට එහෙම නැත්නම් මේ යුග දිවියට පත් වෙන තරුණ පිරිසට ආවාදාන සාධන දීපේ තරම් ගැලපෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ. අපිට වඩා හොඳ අවබෝධයකින් යුතුව ඔවුන්ගේ ජීවිතය ගත කරන්නට ඔවුන් පසුබිම දන්ටපත් සකස් කර නැතයි කියලා මම විශ්වාස කරනවා.
එහෙමනම් අපි මේ ස්ථානයේ පැමිණි වෙලේ සිට ඒ මනාල මහත්මයාගේ පාර්ශවයෙන් පැවිදි සියලු දෙනා වෙනුවෙන් කරන ලද පිළිගැනීම් සංග්‍රහය සියලු දේ වෙනුවෙන් අපගේ ස්තුතිය ප්‍රකාශ කරමින් ඒ වගේම අපේ පාර්ශ්වය වෙනුවෙන් යම්කිසි අතපසුවීමක් වුණා නම් ඒ සඳහා සමාව භජනය කරලා ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය මෙතකින් අවසන් කරනවා. යුවතිපති දෙපළට සාර්ථක යුග දිවියක් ගත කිරීමට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නවතිනවා. ස්තුතියි. මේ අවස්ථාවේදී මේ යුවතිපති දෙපළට සුභාශංසනය කරන ආශිර්වාද කරන්න එම දියණියගේ විශ්වවිද්‍යාලයේ සහෝදර යහළුවන් පැමිණ සිටිනවා. මම මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා ඔබට ඔවුන්ට සුභාශංසනය කිරීමට මේ අවස්ථාව කරගන්න හැටියට. මුලින්ම මගේ ආදරණීය දෙන්නම මගේ යාළුවෝ අනිත් යාළුවෝ එක්ක වෙලා ඉන්නවා. ඇවිල්ලා ඉතුරුයිගෙන් ගොඩක් ඇහියා. හැබැයි මුලින්ම දෙන්නටම සුබ අනාගතයකට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. සමහර දේවල් තියෙනවා ජීවිතේ එකපාරයි හම්බෙන්නේ. අහම්බෙන් වෙන හැම දෙයක්ම තමයි අපේ ජීවිතේ කවදා හරි දවසක මුළු සදාකාලිකම වැදගත් දෙයක් විශ්ලේෂණය කරනවා. නවත්තන්න. ඒ දෙන්නගේ හමුවීමත් ඒ වගේ හම්බෙන්නේ. අහම්බෙන් හම්බෙන්නේ. මොකද උපන්දාසික දාන්න දෙන්නේ නෙවෙයි. අපි හැම කෙනෙක්ම එහෙම තමයි. ඉතින් එහෙම හම්බෙච්ච දෙන්නේ අද වෙනකොට ජීවිතේ හැම කෙනෙක්ම ආසාවෙන් කැමැත්තෙන් බලාපොරොත්තු වෙන දෙයක් හරි ලස්සනට ඉෂ්ට කරගෙන තියෙනවා. පියවරෙන් පියවර ජීවිතය ඉස්සරහට යනවා. හැම කෙනෙක්ගේම බලාපොරොත්තු මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි මම දැන් යාළුවෝ විදිහට ඉන්න කාලේ ඉඳලා මගේ අනිත් යාළුවෝ සාක්ෂි දන්නවා ඒකට අපිට දේවල් ගන්න තමයි දෙන්න ගාවම තිබුණේ. අපි අමුතුවෙන් දේවල් කියලා දෙන්න ඕනේ නැහැ. හරි ලස්සන ආදර කතාවක්. අවුරුදු 4ම මම හිතන්නේ වෙන්නේ මහන්සි වුණා. දන්නවා. සෑහෙන කට්ටක් කෑවා. ඒ නිසා ජීවිතේ හැම දෙයක්ම හොඳට හිතලා බලලා තීරණය කරලා ඒ දේවල් වලින් වැඩ කරන්න ඉදෙන හොඳටම දන්නවා. ඉදෙනගේ කිසිම අපේ අපරාධ මේ දේ අයින් කරගන්න මේක වැඩක් නෑ ඔයාට මේක තමයි හරි දේ කියලා අපිට කියන්න දෙයක් ඉදෙනගේ නැහැ. ඒ නිසා අමුතුවෙන් අපිට කියන්න දෙයක් නෑ. ලස්සන ආදර කතාවක අලුත් පරිච්ඡේදයක් මේ විදිහට ආරම්භ වෙනවා. ඒ දෙන්නටම සුබපතනවා. බොහොම ස්තුතියි. අයිවන් මුලින්ම රුවනිටයි මේ අධීක්ෂකටයි මම සුබපතනවා. මේ රුවනි කියන්නේ මගේ ඉස්කෝලේ කාලේ අපි දැන් එක වසරේ ඉඳලා එක පන්තියේ. ඉතින් එයාගේ ජීවිතේ හැම විශේෂ අවස්ථාවකදීම වගේම මම සහ අපේ තව යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉඳලා තියෙනවා. ඉතින් අද එයාගේ ජීවිතයේ ලස්සනම දවසේත් මට මෙයාව දකින්නකොට ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඉතින් අපි දෙන්න එක වසරේ ඉඳලා ඉන්නකොට මේ රුවන්ලාගේ අම්මයි තාත්තයි කියන්නේ මගේත් අම්මයි තාත්තයි වගේ මම කොයි වෙලෙත් එහෙ දුවනවා එයා කොයි වෙලෙත් එහෙ එනවා. අපි එහෙම හිටියේ. අද ඇත්තටම මට දකිද්දි මට සතුට ඇත්තටම කියන්න බෑ වචන වලට. මට ගොඩක් සතුටුයි. ඉතින් ඔය දෙන්නගේ අනාගතයට මම සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න මේ ඉන්නවා වගේම. අද දින යෝගදේව ප්‍රාප්ත ආදරණීය පුතා දුව ඒ වගේම දෙපාර්ශ්වයේම සියලුම ඥාතිවරුනි පොඩි වෙලාවක් තියනවා කියලා කිව්වා. මං හිතනවා පොඩි වෙලාවක් නෙවෙයි මේක තමයි හොඳම වටිනාම වෙලාව. පුතා දුව පවුල් දෙකේම දෙමාපියෝ ඔගොල්ලෝ දෙකෙන් අල්ලගෙන
ලොකු ගමනක් අරගෙන ඇවිල්ලා එක තැනකදී ඕගොල්ලන්ට ජීවිතයක් හදලා දුන්නා. හැබැයි දුවගේ අම්මයි තාත්තයි පුතාගේ අම්මයි තාත්තයි දෙන්නම සහ දෙපැත්තේ ඒ සියලුම දෙනා හෙට ඉඳලා ටිකක් අයින් වෙනවා. ජීවිතේ ඕගොල්ලන්ට අරගෙන යන්න ඉඩ හදලා දෙනවා. හැබැයි මේක හිතන තරම් සැහැල්ලු හිතන තරම් හොඳ රෝසමල් වලින් වැටිච්ච පාරක් නෙවෙයි. ඒ නිසා කල්පනාකාරී මේ ගමන යන්න මේ ගමන හරි අමාරුයි. හැබැයි මේ ගමන ඉතාම හොඳින් යන්න අපේ ජීවිතය එකට එකතු කරගන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒවා පොඩ්ඩක් කියන්නම්. අපි ඔය දෙන්න ඊයේ වෙනකන් දෙන්නෙක් විදියට හිතුවා නම් අද ඉඳලා ඔය දෙන්නට එක්කෙනෙක් විදියට හිතන්න වෙනවා. ඔය දෙන්න අතර ජීවිතේ කිසිම වෙලාවක අදින් පස්සේ කරන කිසිම දෙයක දෙන්නට රහසක් ජීවිතේ තියෙන්න බෑ අදින් පස්සේ. රහසක් තිබුණොත් වැරදිලා හරි ජීවිතේ තියෙන ප්‍රශ්නයක් පටන් ගන්නවා. ඒ නිසා මතක තියාගන්න ඔය ජීවිතේ ඔය දෙන්න පටන් ගත්තම එක්කෙනෙක් විදියට එක මාංශයක් බාටපත් වෙනවා කියලා කියනවා. නෝනට අසනීපයක් නැත්නම් නෝනට අසීරුවක් වෙනකොට ඒක මහත්යට දැනෙනවා නම් මහත්යට අසීරුවක් වෙනකොට ඒක නෝනට දැනෙනවා නම් ඒක තමයි ජීවිතේ. ඒ නිසා මතක තියාගන්න නෝනාගේ අම්මා තාත්තත් මහත්තයාගේ අම්මා තාත්තත් දෙන දෙපැත්තට ගියාට පස්සේ ওই දෙන තමයි එක ජීවිතයක් අද ඉඳලා අරගෙන යන්නේ. ඒ නිසා කල්පනාවෙන් බොහොම මේ පවුල් දෙකක් වාසනාවන්තයි කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට අනන්තවත් කතා කරන්න හම්බෙන වෙලාවල් තියෙනවා. එක්කෝ මනමාලයාගේ පැත්තේ එක්කෙනයි එක්කෝ මනමාලයාගේ පැත්තේ එක්කෙනයි එක්කෝ නැත්තම් එහෙම ප්‍රශ්න තියෙනවා. මේකේ වාසනාවක් කියන දෙන්නම ඉන්නවා. 4 දෙනෙක්ම ඉන්න අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනාම අද ඉඳලා එක සමාන වෙන්න ඕන. එක සමානයි. දුවට ඉන්න ඕන අම්මලා දෙන්නෙක් තාත්තලා දෙන්නෙක් පුතාට ඉන්න ඕන අම්මලා දෙන්නෙක් තාත්තලා දෙන්නෙක්. ඒ වගේම තමයි මේ පවුල් දෙපැත්තට ගියාට පස්සේ ඒ පවුල් දෙකේම අනිත් හැමෝම එක විදියට මම අර මුලින් කිව්වා වගේම එක පවුලකට බැඳෙන්න ඕන. එතනින් එහාට යන ගමන අසාර්ථක වෙන්නේ නැහැ. අපි දැන් මෙතන බලාගෙන හිටියා. මෙතන යුග ගණනාවක අය ඉන්නවා. දැන් මේ තමයි දැන් යුගය. එතකොට දැන් විවාහ මංගල උත්සව අනන්තවත් බලලා දැන් අලුත් වෙනකොට ඒක අද වෙනත් විදිහකට. හැබැයි ඒක ඇතුලේ තියෙන සන්දර්භයේ වෙනසක් වෙන්නේ නැහැ. මනමාලි නටනවා, මනමාලා නටනවා, දෙවන මනමාලි නටනවා, දෙන මනමාලයා නටනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ බලාගෙන ඉන්නකොට වෙනදට තිබුණේ වෙන අය තමයි මෙතන නටන්නේ හරි සින්දු කියන්නේ. හැබැයි අද ඒක ටිකක් එහාට වෙනස් වෙලා ඇවිල්ලා. හැබැයි ඒක ගැන කවුරුද වෙන වැරද්දක් කිව්වේ නැහැ. ඒක තමයි කාලේ වෙනස. ඉතින් මේ හැම දෙයකම අත් සමාජයේ අවස්ථාව දෙන්න වගේම හැබැයි මේ සන්දර්භයක හා සමානව ගමන යනවා. මතක තියාගන්න ජීවිතය අද ඉඳලා ඔය දෙන්න තමයි යන්නේ. මට අදිස්ක පොඩි එකා එක පැත්තක ඉතින් මගේ මේ අයියයි අක්කයි දෙන්නම මගේ පවුලෙමයි. ඒකට හරික ප්‍රශ්නයක් ඒක. අපේ අම්මගේ පැත්තෙන් අම්මගේ අයියාගේ පුතා අදිස්කේ තාත්තා අම්මගේ නංගිගේ දුව අදිස්කේ අම්මා.
මාර පටලවිල්ල කියන්නේ එකම ඒ කියන්නේ අර ලේ නෑනා මසිනා දෙන්නාගේ විවාහය තමයි ඔය දිනට තියෙන්නේ. ඒ දෙන්නාගෙන් ආපු දරුවෙක් තමයි මේ පොඩි කෙනා ලොකු පුතා ඉන්න පොඩි දෙන්නා ඉන්නේ. කොල්ල දෙන්නම ගමන ආවා. හොඳට. ඉතින් මේ එක පැත්තක් මගේ පුතා වගේම ඉස්කෝලේ මම ඉස්කෝලේ මගේ ඉස්කෝලේ විදුහල් පිටින මගේ ගෝලෙත් තමයි ඔය හරි ඒ පැත්තේ විශ්වවිද්‍යාල ගියා. රහසෙන්ම ගියා වගේ ගියා. රහසෙන් උපාධිය තරම් ආවගේ ආවා. ඉතින් ඒ ගමනට හම්බෙච්ච කෙනෙක් තමයි දුව මට මතක හැටියට එක වෙලාවක හෝ දෙවල් අවස්ථා දෙකදී මට මෙයාව දැක්කා. මෙයාව. නමුත් අපි එහෙම වුණාට අපි අතාරින්නේ නැහැ. අපි බලනවා පවුල ලොකු ශක්තිය තියෙන පවුලක් අපි ලොකු බැඳීමක් තියෙන අය අපි හොයනවා. කවුද මේ කොහෙද අගමු ලොක්කොම. ඉතින් අද අපේ පවුලේ අතාරින්න කවුරුත් නැහැ මේ අදත් ඊළඟ වදත් ඔක්කොම ඉන්නවා. හොඳයි. ඉතින් ඒ නිසා කොහොම වුණත් කාල වේලා අපිට හරස් වෙනවා. කමක් නැහැ පුතා දුව අපිට දෙන්නෙක් නැහැ ආපහු. එක්කෙනයි. ඉතින් ඒ නිසා අපේ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් මත තමයි ඔබ මේ ජීවිතේට පිවිසෙන්නේ. මම ආශිර්වාද කරන දෙපාර්ශ්වයක් දෙන්න නෙවෙයි අපි එක පාර්ශ්වයක් මගේ ආදරණීය පුතාටත් ආදරණීය දුවටත් ඊ타මත් වාසනාවන්ත යුග දිවියකට මම සුභාසින්තනේ පතනවා අපි ජීවිතයේ හොඳ අවබෝධයක් නැවුම් අවබෝධයක් අරගෙන ඉදිරියට අරගෙන යන්න අපි වලත් එක්ක හැම වෙලාවකම අපි ඉන්නවා කියලා ප්‍රාර්ථනා කරමින් සහන් කරමින් ඔබගේ යුග දිවිය සර්වපකාර සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.